හැලෝ ගායිස් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ඇනිකොම් SL YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට Blue Lock දෙවෙනි එපිසෝඩ් එක අරන් ඇවිත් තිනවා. ඉතින් ඔයා පළවෙනි එපිසෝඩ් එක නැරඹුවේ නැති කෙනෙක් නම් channel එකට ගිහින් ඒක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු අද දෙවෙනි එපිසෝඩ් එකට. එපිසෝඩ් එක පටන් ගද්දී අපිට පෙන්වන්නේ ජපානයේ ෆුට්බෝල් යූනියන් එකේ රැස්වීමක්. මේකේ ප්‍රධාන නිලධාරිනියක් තමයි අන්රි තෙයිරි කියන්නේ. එයා කියනවා මේ යන විදිහට දිගටම ගියොතින් ජපානයට වර්ල්ඩ් කප් එකක් දිනා ගන්නවා කියන එක හීනයක්ම විතරක් වේවි. මේකට ඒ නිසා අපි මොකක් හරි පිළියමක් යොදන්න ඕන කියලා. එතන හිටපු නිලධාරියෙක් වෙච්ච හිරතොෂි බුරාත්සු තාන්රිගෙන් අහනවා සමච්චලයට වගේ ඔයා හිතනවද ඇත්තටම ජපානයට ඒ වගේ ඉහළ තැනකට යන්න අවම chance එකක්වත් තියනවද කියලා. එතකොට අන්රි කියනවා ඔව් අපිට දිනන්න පුළුවන්. මට ඒක විශ්වාසයි. අපේ රටේ ජයග්‍රහණය කරලා රැගෙන යන්න මේ වෙලාවේ උදව් කරන්න පුළුවන් එකම කෙනා මේ ජෙන්පචි එගෝ කියන කෙනා කියලා. ඊට පස්සේ සීන් එක එතනින් කට් වෙලා කතාව එන්නේ ආපහු Blue Lock Academy පැත්තට. ටැග් ගේම් එක අවසන් වුණානේ. කීරට අදා ගන්න බෑ මොකද්ද ඇත්තටම අන්තිම මොහොතේ සිද්ධ වුනේ කියලා. ඉසගි එයාට ගහපු පාරට කීරගේ නායෙන් ලේත් ගලාගෙන එනවා. ඉතින් ඉසගිට තේරෙන්නෙත් නෑ එයා කොහොමද කීරට එහෙම බෝලෙන් ගැහුවේ කියලා. එතකොට කාමරේ ටීවී ස්ක්‍රීන් එකෙන් ජෙන්පචි කතා කරලා කීරට කියනවා කීරා රියුසුගේ ඔයා ඩිස්කොලිෆයිඩ්. ඔයාගේ ෆුට්බෝල් කරියර් එක මෙතනින් අවසන්. ඇකඩමියෙන් දැම්ම ඉවත් වෙන්න කියලා. හැබැයි කීරා පරාජය පිළිගන්න සූදානම් නෑ. එයා කියනවා මෙතන ඉන්න හැම ප්ලේයර් කෙනෙක්ටම වඩා මම දක්ෂයෙක්. මේ කොහෙටවත් නැති පුංචි ගේම් එකකින් කොහොමද මගේ ෆුට්බෝල් හැකියාව එහෙම තීරණය කරන්නේ කියලා ජෙන්පචි එක්ක තරහින් වාද කරන්න පටන් ගන්නවා. එතකොට ජෙන්පචි විස්තර කරනවා Blue Lock Academy සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ ෆුට්බෝල් ක්‍රීඩාවට අනුගතවයි. ඔයාලා ඉන්න මේ අවකාශය හොඳට නිරීක්ෂණය කරොත් තේරෙවි මේක නිර්මාණය කරලා තියෙන්නේ සැබෑ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් විදිහටමයි. ඉතින් තමන් ප්ලේ කරන අවකාශයවත් හරියට තේරුම්ගෙන වැඩ කරන්න ක්‍රීඩකයෙක්ට බැරි නම් ස්ට්‍රයිකර් කෙනෙක් වෙන්න එයාට කිසිම ටැලන්ට් එකක් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි ඉසගි ඔයාට බෝලෙන් ගහපු වෙලාවේ හරියටම තප්පර එක කාලයක් ඉතිරි වෙලා තිබුණා. ඒ වෙලේ ඔයා ෂණිකව ක්‍රියාත්මක වුණා නම් ඔයාට හරි ලේසියෙන් නිගරශිව එලිමිනේට් කරන්න හොඳටම chance එක තිබුණා. ඒත් ඔයා ඒ වෙලේ මේ අවස්ථාව ෂණිකව ගත්තේ නැහැ. ස්ට්‍රයිකර් කෙනෙක් කියන්නේ අවසන් තප්පරේ දක්වා ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන කෙනෙක්ට. ඉසගි රූම් එකේ හිටපු ඉහළ රෑන්ක් එකක් ටාගට් කරා. එතකොට බචිරා ඉසගිගෙන් බෝලේ උදුරගෙන රූම් එකේ හිටපු ශක්තිමත්ම රෑන්ක් එක ටාගට් කරා. ස්ට්‍රයිකර් කෙනෙක් වෙන්න හීන දකින ප්ලේයර් කෙනෙක්ගෙන් මම බලාපොරොත්තු වෙන ඉගෝ එකත් අන්න ඒකයි කියලා ජෙන්පචි කීරට හරි දීර්ඝව මේ දේ විස්තර කරලා දෙනවා. ඉතින් පරාජය පිළිගන්න අපහසු වුණත් කීරට සිද්ධ වෙනවා ඇකඩමියෙන් ඉවත් වෙලා යන්න. ඉසගි ඒ වෙලේ කල්පනා කරනවා කීරගේ මුළු ෆුට්බෝල් කරියර් එකම මගේ එක පාපහරක් නිසා විනාශ වෙලා ගියා. එහෙම වෙද්දිත් මොකක්ද මගේ මේ අතීතයේ ඇතිවෙන උද්‍යෝගී හැඟීම කියලා. ඉසගි හිතනවා බචිරා මේ ගැන මොනවා හරි දන්නවා කියලා. ඉසගි බචිරගෙන් අහනවා අයියෝ මට ඒ වෙලේ බෝලේ පාස් කරේ. බැරි වෙලාවත් මම බෝලෙට ගැහුවේ නැත්තම් ඔයා පරාජය වෙන්න ඉඩ තිබුණා නේද කියලා. ඉතින් බචිරා කියනවා බෝලේ පාස් කරොත් ඔයා අනිවාර්යෙන් ගහන බව මම හොඳටම දැනගෙන හිටියා. මොකද ඔයාගේ මූණේ ඉරියව්වෙන් මම ඒක හොඳට දැක්කා. ඉතින් මං ඔයාව විශ්වාස කරා කියලා. ඊට පස්සේ ජෙන්පචි කියනවා තරඟ එකින් එක ජයග්‍රහණය කරනවත් එක්ක ඔයාලගේ ඔය ඉගෝ එකත් ඒත් එක්කම වර්ධනය වෙනවා. එතකොට ජයග්‍රහණය කියන හැඟීම මොන වගේ දෙයක්ද කියන එක හැම අවස්ථාවකම මතකයේ තියාගන්න කියලා. ඉතින් මේ ඉතිරි වෙලා ඉන්න ප්ලේයර්ස්ලා 11 දෙනා ටීම් Z එක විදිහට අද ඉඳන් එකට වැඩ කරන්න ඕන. හැබැයි මෙතනදි මතක තියාගන්න හැමෝම එකිනෙකාගේ ප්‍රතිවාදියෙක් කියන එක කියලා. ඔන්න ඔතනින් පස්සේ ඇකඩමිය ජීවිතේ පටන් ගන්නවා. ටීම් එකේ අය ලහිලහියේ පුහුණු වීම් වල යෙදෙනවා. ඉසගි දකිනවා රයිචි එයාට වඩා වේගෙන් දුවනවා. කුවොන් එයාට වඩා උසට පයින්නවා. ඉතින් ඉසගි කල්පනා කරනවා එයාට ඒ වගේ කිසිම ටැලන්ට් එකක් නැහැ නේද කියලා. ඉතින් කැන්ටීන් එකට කෑම ගන්න ගියාමත් එයාලට තේරෙනවා රෑන්ක් අනුව කෑම බීම පවා ලැබෙන විදිය වෙනස් කියලා. ඉතින් එදා රෑ ඉසගිට හරියට නිින්දවත් යන්නේ නැහැ. එයා කල්පනා කරනවා ඇකඩමියේ හැමෝම එයාට වඩා දක්ෂ අය. මෙහෙම නිදාගෙන හිටියොත් ඊළඟ අවස්ථාවේ මට තමයි පරාජය වෙන්න සිද්ධ වෙන්නේ කියලා ඉසගි නැගිටලා ට්‍රේනින් රූම් එකට යන්න යනවා. ඔය අතරමඟදී බචිරා මුණ ගැහිලා බචිරාත් ඉසගිත් එක්ක ට්‍රේනින් රූම් එකට යන්න එනවා. ඉසගි ඒ අතරේ බචිරගෙන් අහනවා එදා මං කීරාවම ඉලක්ක කරයි කියලා ඔයා කොහොමද හරියටම දැනගත්තේ කියලා. එතකොට බචිරා කියනවා මගේ ඇඟ ඇතුලේ රාක්ෂයෙක් ඉන්නවා කියලා. මම සෙල්ලම් කරන හැම අවස්ථාවකම ඒ රාක්ෂයා එළියට ඇවිල්ලා මට ගෝල් එකක් ස්කෝර් කරන්න කියනවා. හැබැයි එදා ඒ රාක්ෂයා මට කිව්වේ බෝලේ ඉසගිට පාස් කරන්න මොකද එයාගේ ඇඟ ඇතුලේත් ඒ වගේ රාක්ෂයෙක් ඉන්නවයි කියලා. ඉතින් ඒ රාක්ෂයාගේ හඬට මං නිතරම ඇහුම්කන් දෙනවා කියලා. ඉතින් ඉසගිට බචිරා මේ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි ඉසගි කල්පනා කරනවා බචිරා මේ රාක්ෂයයි කියලා අදහස් කරන දේ හරියටම මොකද්ද කියලා හොයාගත්තොත් ඒක මේ Blue Lock Academy සර්වයිව් වෙන්න මට උදව්වක් වේවි කියලා.
බචිරා ඉසගිට කියනවා ඇකඩමියේ ඔයා වගේ යාළුවෙක් මුණ ගැහිච්ච එක එයාට ලොකු සතුටක් කියලා. ඊට පස්සේ මේ දෙන්න හරි උද්‍යෝගයෙන් ට්‍රේනින් වල යෙදෙනවා. ඊට පස්සේ හදිසියේ ඇනවුස්මන්ට් එකක් එනවා තිබ්බ ටැග් එකකින් පස්සේ ප්‍රතිඵල අනුව කට්ටිය අලුතෙන් රෑන්ක් කරලා තියෙනවා රූම් එකට ගිහින් Tamanට අදාළ රෑන්ක් එක තහවුරු කරගන්න කියලා. ගියාට පස්සේ ඉගරෂි සතුටින් ඉසගිට කියනවා එයාගේ රෑන්ක් එක 275 වෙලා තියෙනවා කියලා. ඉතින් ඉසගිත් දකිනවා එයාගේ රෑන්ක් එක 274 වෙලා තියෙනවා. එතකොටම කාමරේ ටීවී ස්ක්‍රීන් එකෙන් ජෙම්පචි කතා කරලා කට්ටියගෙන් ඇකඩමිය ගැන විස්තර අහනවා. එතකොට රයිචි චෝදනා කරනවා මෙතන පුහුණු වෙන්න තරම්වත් හොඳ පහසුකමක් නැහැ කියලා. එතකොට නරුහයා චෝදනා කරනවා මෙතන කෑමවත් හොඳ නැහැ කියලා. ඊට පස්සේ ජෙම්පචි කියනවා පරිසරය හොඳ නැත් කියලා දැනෙන්නේ ඒක තමන්ගේ හැකියාවේ දුර්වලකමක් කියලා. ජෙන්පචි විස්තර කරනවා බ්ලූ ලොක් ඇකඩමි එකේ B ඉඳලා Z දක්වා කණ්ඩායම් 25ක් තියෙනවා. ඒ අය කණ්ඩායම් 5 ගානේ ගොඩනැගිලි 5කට බෙදලා තියෙනවා. ටැග් ගේම් එක අවසන් වුණාට පස්සේ ඒ හැම කණ්ඩායමකම එක ක්‍රීඩකයා ගාන ඉවත් වෙලා ගියාම දැන් ඉතිරි වෙන්නේ මුළු ප්ලේස්ලා 275ක් විතරයි කියලා. එතකොට ඉගරසිට තේරෙනවා එයා තාමත් අවසාන රෑන්ක් එකම තමයි කියලා. ඉතින් ජෙම්පචි කියන විදිහට ඉසෙට් කණ්ඩායම තමයි පහළම රෑන්ක් එකේ ඉන්න සමාජිකයන්ගේ සමන්විත වෙන්නේ. ඇකඩමි ඉහළම රෑන්ක් වල ඉන්න අයට ගොඩක් හොඳ පහසුකම් ලැබෙනවා රසවත් ආහාර ඔය වගේ හැමදේම. ඉතින් ඒ වගේ පහසුකම් ගන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න ඕන එකම දේ මහන්සි වෙලා තමන්ගේ රෑන්ක් එක ඉහළ දාගන්න එක බව ජෙන්පචි පැහැදිලි කරනවා. ඔන්න ඊට පස්සේ ජෙම්පචි කියනවා පළවෙනි සිලෙක්ෂන් ටෙස්ට් එක පටන් ගන්නවා කියලා. එයා විස්තර කරනවා ගොඩනැගිලි 5ක ක්‍රීඩකයෝ 55 දෙනෙක් ඉන්නවා. කණ්ඩායම් 5ක් එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කරන්න ඕන. එතනින් ඉතිරි වෙන ඉහළම කණ්ඩායම් දෙක සෙකන්ඩ් සිලෙක්ෂන් එකට තේරීපත් වෙනවා කියලා. මේක අහලා කණ්ඩායමේ කට්ටිය වාද කරගන්න පටන් ගන්නවා කොහොමද එයාලා පොසිෂන්ස් බෙදාගන්නේ කියලා. එතකොට ජෙම්පචි එයාලට බාධා කරමින් කියනවා මෙතනදී ඔයාලා හැමදේම බිඳුවේ ඉඳන් පටන් ගන්න ඕන කියලා. එතකොට ඉසකි කල්පනා කරනවා ජෙම්පචි මොකක්ද මේ බිඳුවෙන් පටන් ගන්න ඕන කියන එකෙන් අදහස් කරේ කියලා. එතනින් සීන් එක කට් වෙලා ඊට පස්සේ අපිට පෙන්නනවා පුවත්පත් වාර්තාකාරයෙක් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා සයේ ඉතොෂි කියලා කෙනෙක් එක්ක. සයේ කියන්නේ ලෝකයේ ඉහළම ඇකඩමියක් වන රෝයල් ඇකඩමියේ දක්ෂ මැද පෙළ ක්‍රීඩකයෙක්. එතනදී සයේ තමන්ගේ ජපානයේ නැෂනල් ටීම් එක නියෝජනය කරමින් සෙල්ලම් කරන එක ප්‍රතික්ෂේප කරනවා. එයා කියනවා ජපානයේ නැෂනල් ටීම් එක ගොඩක් දුර්වලයි. ඒ නිසා ජපානයට ලෝකයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෝ ගොන්න අතරට එන්න කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මට්ටමින්වත් ජපානය නියෝජනය කරන්න එයාගේ කිසිම කැමැත්තක් නැහැ කියලා සාකච්ඡාව අවසන් වෙන්නත් කලින් සයේ එතනින් පිට වෙලා යනවා. ඒ යන ගමන් සයේ දකිනවා බ්ලූ ලොක් ප්‍රොජෙක්ට් එක ගැන මහජනතාව දැනුවත් කිරීමෙන් ජපානයේ ෆුට්බෝල් යුනියන් එක පවත්වන සමුළුවක්. එතනදී අන්රි කියනවා ජපානයේ ෆුට්බෝල් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම මාර්ගය මේ බ්ලූ ලොක් ප්‍රොජෙක්ට් එක බව එයා තරයේ විශ්වාස කරනවා කියලා. හැබැයි වාර්තාකාරයෝ ප්‍රශ්න කරන්න ගන්නවා එක ස්ට්‍රයිකර් කෙනෙක් බිහි කිරීම වෙනුවෙන් තව ක්‍රීඩකයෝ 299කගේ වෘත්තීය ජීවිතය විනාශ වෙන එක කොච්චර සාධාරණද කියලා. එතකොට අන්රි පැහැදිලි කරනවා ජපානයේ ටීම් එක ලෝකයේ ඉහළ තැනකට ගෙනියන්න ඕන නම් මේ කැපකිරීම එයාලට කරන්න සිද්ධ වෙනවා කියලා. JFU සමුළුව ඒ විදිහට අවසන් වෙනවා. වාර්තාකාරයෝ නම් මේ ගැන එච්චර හොඳ අදහසක් දරන්නේ නැහැ. හැබැයි කොහොම හරි සයේ තීරණය කරනවා ජපානයේම රැඳී ඉඳලා මේ බ්ලූ ලොක් ප්‍රොජෙක්ට් එකෙන් වෙන්නේ මොකක්ද කියන එක චුට්ටක් බලන්න. එතන සීන් එක එහෙම අවසන් වෙද්දී අනෙක් පැත්තෙන් බ්ලූ ලොක් ඇකඩමි එකේ ටීම් Z එක ටීම් X එක්ක පළවෙනි බැටල් එකට තරඟ බිමට අවතීර්ණ වෙනවා. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකේ බලමු කොහොමද ටීම් Z එක ටීම් X එකත් එක්ක තරඟ වදින්නේ කියලා.